Hello guys, උණග පුත් මාරු good morning. අද බදාදා. ඉතින් අද බඩ අල්ලගෙන තමයි ඉන්න වෙන්නේ. හරිද? අද ඉතින් මොකද්ද මම කරන්නේ මගේ බ්ලොග් එකේ. සාමාන්‍ය අද නිවාඩු දවසක්. නිවාඩු දවසක් කියද්දි ඉතින් මට කොහොමද නිවාඩු? තාම මේ අම්මගෙන් තාත්තගෙන් කකා ඉන්නේ මාත් ඔය පොඩි පන්දයක් කරලා ගියක් හරි අම්ම කරනවා මිසක් මම ලොකුවට නෑ. ඉතින් කැම්පස් ගියාට පස්සේ තමයි ඉතින් තමන්ගෙම කියලා දේවල් කරලා හම්බ කරගෙන නේද ඉන්නත් ඕනේ. ඉතින් ඊයේ මම අර පන්ති ඇරලා ඉද්දී කෝල් එකක් ආවා තව ස්පෝකන් සයිඩ් එක හදා ගන්න ඕනේ කියලා එක්කෙනෙක්. ඉතින් ඒ ළමයාගෙත් ඒ කියන්නේ මම කිව්වා යාර සාමාන්‍යයෙන් තව දවස් කීපයකින් මට කැම්පස් කියලා. ඉතින් ඒ හැබැයි මම හිතුවා ඩේලි පේමන්ට් ක්‍රමයකට හරි මෑගේ ස්පෝකන් සයිඩ් එක පොඩ්ඩක් හදා ගන්න පුළුවන් නම් හොඳ. මොකද යාට කතා කරන විදිහෙන් එයාගේ සාමාන්‍ය ඉංග්‍රීසි නොලෙජ් එක තියෙනවා. ඉතින් ඉංග්‍රීසි නොලෙජ් එක තිබ්බට අර පොඩ්ඩක් අර කතා කරන්න වරුත් නෑ වගේ අන්න එහෙම එකක් තියෙන නිසා මම කිව්වා හරි මම ඔයාලට ඩේලි පේමන්ට් ක්‍රමයකට මම ඔයාලට ඇවිල්ලා ඉංග්‍රීසි ගන්නන්න. හරි ඉතින් අපි බලමු. එයාගේ ඩෙවලොප්මන්ට් එක කොහොමද කියලා. ඊට අමතරව අද ඉතින් කොහේ හරි ඇවිදින්න යන්න ඕනේ. යනවා කැම්පස් එකට අවශ්‍ය පොඩි බඩු ටිකක් ගන්න. ඉතින් මම ගෙදර ආවා. හරිද? ගෙදර ඇවිල්ලා ආවේ කොහෙද? ගෙදර ආවේ. හරි. ගෙදර ඇවිල්ලා ඔන්න කැම්පස් එකට අවශ්‍ය පොඩි බඩු ටිකක් ගත්තා. ඒ වෙන මොනවත් නෙමෙයි. ඉතින් ඔය මගේ ඔය සාමාන්‍ය බෑග් එකක් ගත්තා. පොඩි සයිඩ් බෑග් එකක් වගේ එකක් ගත්තා. මම දන්නේ ඒකට නම් මොකද්ද කියන්නේ කියලා. හොඳ මේ ස්කුට්ටම් ගත්තා. ඒ කියන්නේ මහා ලොකු ඒවල් නම් ගත්තේ නෑ. ඉතින් මොකද කැම්පස් එකට යන්නේ ඇකඩමික්ස් කරන්න. ඒ වගේ Hey y'all, come look at this. කැම්පස් එකට යන්නේ ඇකඩමික්ස් කරන්න. ඒ වගේ එකට අවශ්‍ය දේවල් ඉතින් ගන්න යනකොට ඉතින් කොහොමත් තියෙන ඇඳුම් ටික ගෙදරින් ඔක්කොම දාගෙන යනවා. කෙල්ලෝ පැත්තෙන් හිතන්නේ නැතුව කොල්ලොන්ගේ පැත්තෙන් හිතුවොත් ඉතින් දන්නානේ කොල්ලෝ කියන්නේ කවුද කියලා. ඔය ටික තමයි. ඉතින් අපි බලමු ඒ නේද අපි තව මොනවද ඕන වෙන්නේ කියලා අපි බලමු. මම ඔකට පෙන්නන්නම් ගත්ත ඔය නියම් පුලි දේවල් ටික. මේ තියෙන guys මම ගත්ත ඉතින් බෑග් එකක් ඉතින් මහා ලොකු ඒ කියන්නේ මේ ඉතින් ඇඳුම් ටික දාන් යන්න ඔය ටිකට තමයි ගත්තේ. මීඩියම් සයිස් එකක් ගත්තේ. මේකට මට 7200ක් වගේ ගියා. ඊට පස්සේ guys මම ගත්ත පොඩි ඉතින් බෑග් එකක් ඕන වෙයි කියලා මම හිතුවා. පොඩක් අවස බුදිය ගත්තා. කවුරුත් එක්කද බුදිය ගත්තා? තනියෙන් බුදිය ගත්තා. හරිද? හැරෙනකොට සාමාන්‍යයෙන් පොඩ්ඩක් ඉස්සලා ඉතින් පොඩි වොෂ් එකක් දාගෙන අප්පච්චි පොඩි වැඩ වගේක් කරනවා. ඒකත් කන්ස්ට්‍රක්ෂන් පොඩි වැඩ ටිකක් කරනවා. මම මේ ඔයගොල්ලන්ට කියන්න ආවේ මම ඉතින් පොඩි ව්‍යාපාර කරන කට්ටියට ගවර්න්මන්ට් එකෙන් ප්‍රොකියුමන්ට් සර්විස් එක ඔයගොල්ලෝ දන්නවා ඇති. ගවර්න්මන්ට් එකෙන් කරන ගවර්න්මන්ට් එකට අවශ්‍ය දේවල් ඒවට බඩු ඉල්ලනවා. බඩු කියන්නේ කමියුනිටිස්. ඕකේ. ගවර්න්මන්ට් වලට අවශ්‍ය ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් වගේ දේවල් ඒවා සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට අඩුවෙන් දෙන්න පුළුවන් නම් යූස් කරන්න ප්‍රොමිස් කියන වෙබ්සයිට් එක Google එකේ ගිහිල්ලා ඒක පොඩ්ඩක් රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒක පොඩි ප්‍රොසෙස් එකක් තියෙන එක. ඕකේ. ඊළඟ සතියේ වෙද්දී මට අර මං කිව්වා මගේ අර නිෂ්පන්දයක් මං කරනවා කියලා. ඒකේ ඉන්න ළමයට මම මනි ටෙස්ට් කියලා පේපර් එකක් දෙනවා. ඒ කියන්නේ මනි ටෙස්ට් කියන සල්ලි දෙනවා නෙමෙයි ඉස්සර නම්. ඒ කියන්නේ පළවෙනි පේපර් එකට සල්ලි දුන්න පස්සේ හිතුවා මෙයාට මේ පොඩි චැලෙන්ජ් එකක් වගේ දෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ පොඩි කට්ටිය කැමතිනේ නේද? චැලෙන්ජ් එකක් මොකක් හරි එහෙම එකක් කරන්න ඒ පේපරේ මෙන්න මේ දේවල් හරියට නැත්තම් පොඩි මේ මෙච්චරට වඩා අඩු වුණොත් මෙන්න වගේ චැලෙන්ජ් එකක් කරන්න. ඉතින් ඒ කට්ටිය ඒව හොඳට බලාගෙන එනවා. එතකොට ඒක ලේසි. පට්ට ලේසි. හරි. ඉතින් මං හිතනවා මෙතනින් බ්ලොග් එක ඉවරයි කියලා. ඉතින් අද දවසේ මේ ස්පෙෂල් කියලා උනේ ඉතින් අර කැම්පස් එකට ඕන බඩු ටිකක් ගන්න යන්න එක විතරයි. ඉතින් හෙට බලමු අපි හෙට බ්ලොග් එකකින් බලමු මොකද වෙන්නේ කියලා. ඒ වගේම subscribe කරන්න, ඒ වගේම share කරනවා නම් share කරපන්. මට එහෙම අදාළක් නැහැ. හරි. ඒ වගේම subscribe කරාට කමන්නේ bell icon එකත් click කරන්න. බලමු හෙට බ්ලොග් එකේ මොකද වෙන්නේ කියලා.